ඉරිද උදේ වෙන වැඩක් තිබුණේ නැති නිසා මම පොඩි වෙනසකටත් එක්ක හිතුවා කිඳල් පිටියේ පැත්තට යන්න කියලා. කිඳල් පිටිය කියන්නේ මේක බණ්ඩාරගමට යන්න තියෙන අතුරු පාරක්. 120 මේන් රෝඩ් එකේ ඉඳලා පාලගම පාරේ ගිහිල්ලා පානදුර පැත්තට යන්න නැතුව අනෙක් පැත්තට බණ්ඩාරගම පාරට ගියාම තමයි මේ ප්ලේස් එක ඔයාට දකින්න හම්බ වෙන්නේ. ඉස්සර නම් ඉතින් එච්චර ලොකුවට වැඩ රාජකාරී තිබුණ නැති නිසා මේ පාලමුණට වෙලා සෑහෙන වෙලාවල් මං කල්ගත කරලා තියෙනවා එක එක මල විකාරවල් හිත හිත. දැන් නම් ඉතින් එච්චර වෙලා ඉන්න වෙලාවක් නැහනේ කොහොමත් සෑහෙන වැඩ ගොඩකනේ මං දැන් හිර වෙලා ඉන්නේ. අද නම් ආවේ එක එක ඒවා ගැන හිත හිතින් නෙවෙයි අදාවෙම මාළු අල්ලන්න කියලා හිතාගෙන. ඉතින් මාළු අල්ලන්න හොඳ බිලි කොක්කක් ඕනේ. ඉතින් ෆුල් ඇඩ්වෙන්චර් වෙන්න කියලා හිතාගෙන මම ගෙදරදී හැදුවා හොඳ බිලි කොක්කක්. මේක හැදුවේ නම් ඉතින් 60 කට්ටක් පාවිච්චි කරලා. 60 කට්ට හරියට අඩුවකින් නවලා බිලි කොක්ක හරියටම හදාගත්තොත් ඉතින් කඩෙන් ගන්න ඒවටත් වැඩිය හොඳට මාළු අහු වෙනවා කියලා මම අත්දැකලා තියෙනවා. දැන් ඉතින් බිලි කොක්ක හරියනේ මාළු ඉන්න තැන් ටික හොයාගන්න ඉතින් පාන් ටිකක් හරි මොනවා හරි මේ විදිහ මාළු කන දේවල් ටිකක් මුලින් වතුරට දාලා බලන්න ඕනේ කොතනද හරියට මාළු ඉන්නේ කියලා. සමහරුන්ගේ තීරවලට අනුව නම් ඉතින් මේක සෑහෙන පව්කාර වැඩක් තමයි. ඉතින් ඒත් ඉතින් මම නම් කරන්නේ ඉතින් අහු වෙන ඕනෙම ලූලෙක් කණයියෙක් හුංගෙක් ආයෙ ඉතින් අල්ලලා වතුරට දාන එක තමයි. මේ ඇලේ ඉන්න ඕනෙම කබරෙක් කයි කියලා හිතාගෙන මම නම් කරේ ඉතින් ගෙදරින් හදාගත්ත පිටුගුලියක් හදාගෙන ඒකට හොඳට පොල් තෙල් එහෙම දාලා අනලා අරගෙන ආපු එක. මොකද පොල් තෙල් දැම්මේ වතුරත් එක්ක දිය වුණාම ඕක ගැලවිලා යන්නේ නැති වෙන්න. මොකද ඉතින් හැම ගැලවිලා ගියම් මං එල්ලිලා ඕකේ මාළු අල්ලන්නත් බෑනේ. ඉතින් මම ඕකට කරපු වැඩේ හොඳට ඔය හැම අරගෙන බිලි කොක්කට හරියට හයි කරගත්ත එක. මොකද ඉතින් හරියට හැම හයි උනේ නැත්නම් කිසිම මාළුවෙක් ඕක කන්නේ නැහැ. ඒක ඉතින් සාමාන්‍ය ජීවිතෙත් එහෙමනේ. හැම හරියට දැම්මේ නැත්නම් ඉතින් කකුට්ටෙක්වත් මේවට නම් අහු වෙන්නේ නැහැ ඉතින්. පොඩි කාලේ ඉඳලා ඔය මාළු අල්ලන පිස්සුව නම් ඉතින් මට සෑහෙන්නම තිබුණා. ඔය හරි ඇලක දොලක නාන්න යනවා කියන්නේ ඉතින් අනිවාර්යෙන් නිකමට හරි බිලි කොක්කක් අරන් ගිහිල්ලා වතුරට ඔබාගෙන ඉන්නවා මාළුවෙක් හරි මොකෙක් හරි අහුවේ කියලා හිතාගෙන. පොඩි කාලේ ඉඳලා ඉතින් එක එක උන්නම් අහු වුණා. පස්සේ ඉතින් ලොකු ලොකු යමුත් අහුවෙච්ච අවස්ථා තියෙනවා. මාළු අල්ලද්දි ඉතින් සමහර වෙලාවට තන අනුවයි වෙලාව අනුවයි මාළුන්ට දාන්න ඕනි හැම වර්ග වෙනස් වෙනවා. ඉතින් මේ වෙලාවේ නම් මම සෑහෙන try එකක් දුන්නා මේ පාන් කෑලි ටිකක් දාගෙන කොහොම හරි මාළුවෙක් අල්ලගන්න කියලා. ඒ වුණාට මේකේ හිටපෙ උන්නම් කරේ ඉතින් හැම කෑවක විතරයි. මේ විදිහට ඉතින් කෝටු කෑල්ලක් උඩින් ගැට ගැහුවාම අපිට හරියටම බලා ගන්න පුළුවන් කොක්කේ හැම කාලා මාළුවෙක් අදිනවද කියලා. එතකොට අපිට ලේසියෙන් මේ මාළුවව ගොඩට ගන්න පුළුවන්. ඌ අපේ කොක්කේ අහුවෙලා තියෙන්නේ කියලා අපිට හරියටම දැනගන්න නිසා. කොච්චර සෙල්ලම් දැම්මත් ඉතින් මාළු ඇරෙන්න අනිත් 10 ජරාවල් ඔක්කොම නම් මගේ කොක්කේ පැටලුණා. ඒ අස් ඉතින් මෙන්න මේකෙකුත් ඇවිල්ලා මට හරියට මාළු අල්ල ගන්න බෑ කියලා කෑක් කෑක් ගාලා කෑ ගහනවා. මම ඉතින් කල්පනා කරා මේ බිලී පිත්තන් නැති නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න කියලා. අල්ලපු වත්තකට පැනලා මං කරපු වැඩේ පළවෙනිටම බිලී පිත්තක් කපා ගන්න හොඳ දිග කෝටු තියෙන ගහක් හෙව්වා. ඔය තියෙන්නේ හොඳ දිග කෝටු තියෙන ගහක්. මං කරපු වැඩේ ඉතින් ඔය දිග කෝට්ට බිලී පිත්තට හරියන නිසා ඒකත් කඩාගෙන එතනම සුද්ධ කර කර ඉන්න නැතුව දූගෙන ආවා. මොකද මේ වත්තේ මිනිස්සු දැක්කොත් මට කොහොම ගුටි කන්න වෙන්න නිසා. මේක දැන් ආවා කියලා ඉතින් බිලී පිත්තක් වෙන්නෙත් නැහැ නේ. ඉතින් මම පුළුවන් විදිහට අතින් සුද්ධ කරලා බිලී පිත්තක් වෙන විදිහට ඔක්කොම ටික හදාගත්තා. මොකද නැත්තම් මේකේ මාළුවෙන් මොකෙක්වත් අල්ලගන්න බැරි වෙනවනේ. අර කුරුල්ලත් මට කෑ ගහනවා නිකන් බයිට් එකට වගේ තොට මොකෙක්වත් අල්ලගන්න බෑ කියලා. සෑහෙන ගේමක් දීලා හදාගත්ත බිලී පිත්තෙන් ඉතින් ඇමත් ගහලා ආයෙ දැම්ම වතුරට අහුවේ කියලා. කොහෙද මොකෙක්වත් අහුවෙන්නේ නැහැ. මට තේරුණා මේක මේ ඇමේ ප්‍රශ්නයක් කරන්නේ මගේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ඒ නිසා ඇමත් මාරු කරන්න හිතාගෙන දැන් ඉතින් ආයෙ අලුතෙන් හොයමුකෝ ඇමක්. මාළු අල්ලන හැමෝම දන්නවනේ ඉතින් ආයෙ ඇමක් හොයනවනේ මොනවද හොයන්න ඕනි කියලා නේද? ඕන පෙතපසක පණේ කින්න පුතා. ඒව කියන්න බෑනේ ඉතින් ඔය ඉන්නේ හරි හරි. දැන් එයාවත් අරගෙන ඉතින් ඊළඟට මාළුව අල්ලන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. එයාවත් ඇමට ගහලා අපි දාලා බලමු නිකන් මොකද්ද වෙන්නේ කියලා. ඒසරේ මොකද ගියා කඩාගෙන ගියා. දුකගම හත කියන්නේ ඉතින් පැටලුණු බිලී කොක්කාවේ කොක්ක නැතුව දැන් ඉතින් මොනා කරන්නද ඉතින් ඉතිරි වෙලා තියෙන පාන් ටිකත් විසි කරලා මේ ටිකත් කඩලා ඔක්කොම විසි කරලා ගෙදර එන්න තමයි ඉතින් දැන් නම් තියෙන්නේ.